සුබදර්ශනක් වේවා යාළුවනි. අපි ඊයේ දවසේ දැක්කා ගරු අධිකරණය විසින් කොළඹ මහනගර සභාව ඇතුළු ප්‍රාදේශ සභා කොට්ටාස කීපයක නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධව අතුරුතහනම් නියෝගයක් ඊගව ප්‍රාදේශ සභාවේ ඉදිරි මැතිවරණ කටයුතු වළක්වාලමින් తాවකාලිකව වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් ලබා දුන්නා. මම කියන්න උත්සාහ කරන්නේ මේ අතුරුතහනම් නියෝගය ලබා ගැනීම සඳහා ගරු අධිකරණයට ගියපු අය එක පක්ෂ තියෙන එක කණ්ඩායම් ඉන්නවා. ඒකට මූලික સિદ્ધාන්ත වෙලා තියෙන්නේ තමන්ගේ නාම යෝජනා පත්‍රය හදාගන්න තරම්වත් දැනීමක් නැති ලේකම්වරු පක්ෂයේ ඉන්නේ. එතකොට මෙන්න මේ අය තමයි ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා කියලා ගරු අධිකරණයට ගියේ. ඊටත් වඩා ලොකුම දේ තමයි දැන් තියෙන දේශපාලනික තත්ත්වය නිසා ඔවුන්ගේ පරාජයන් උහුලා ගන්න බැරුව යන ඉදිරි ප්‍රාදේශ සභා මැතිවරණයේදී. මොකද යට දේශපාලන ඩීල් කරලා ආපු අය ප්‍රාදේශ සභාවට තරඟ කරන්න ඉන්න අය විශේෂයෙන් ඉන්නවා. මං ඇයි එහෙම කියන්නේ? ඇත්තටම ගත්තාම පහුගිය කාලේ අපි දන්නා විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ යම්කිසි දේශපාලන කොට්ටාස තියෙනවා. ඒ කොට්ටාස වලට බිම්මට්ටමේ සහ කොට්ටාස නායකයින්ට නම් කරගෙන ගියා මෙන්න මේ අය තමයි දැනුවත් කරගෙන ගියා මෙන්න මේ අය තමයි ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙන්නේ කියලා. නමුත් එහෙම කියලා බිම්මට්ටමේ සහ කොට්ටාස නායකයන් දැනුවත් කළා. ඊට අමතරව මේක හොර රහසිගතව වෙනම ඩීල් එකක් යනවා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන්න. අන්න ඒ කණ්ඩායම ඉදිරිපත් කිරීම පිළිබඳව අර බිම්මට්ටමේ පුජ්‍යලයන්ට සහ කණ්ඩායම් නායකයන්ට දැනගත්තට පස්සේ මේ පිළිබඳව යම්කිසි සංවාදාත්මක ප්‍රශ්නයකට මුහුණ දෙනවා. අන්න එතනදී ටක් ගාලා හොර රහසේ ගිහිල්ලා අර නාම යෝජනා ටික බාර දෙන්න ඕන හන්දා මේ නාම යෝජනා ටික හදාගෙන යනවා. ගියන් පස්සේ මොකද වෙන්නේ? ඒ නාම යෝජනා ටික හරියට හදලා නැහැ. පක්ෂ ලේකම් බලන්නෙත් නැහැ. පක්ෂ ලේකම්ගේ තියෙන දුර්වලකම හින්දා ඒව ප්‍රතික්ෂේප වෙනවා. එතකොට මේ පරාජයන් උහුලා ගන්න බැරිව තමයි දැන් ඔය යන්නේ. ඇත්තටම තමන්ගේ නොහැකියාව විලිලැජ්ජා නැතිකම වහ ගන්න තමයි ගරු අධිකාරියට යන්නේ මේ අය. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම ගත්තාම දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ යම්කිසි කොට්ටාස කීපයකම තරඟ කරනවා. ඉස්ලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊට පස්සේ රාජපක්ෂ මහත්තයලාගේ ඊට පස්සේ බැසිල් මහත්තයලාගේ පක්ෂෙන් ගිහිල්ලා ඒ පක්ෂයට ගිහිල්ලා අන්තිමට සිලින්ඩරයට ගිහිල්ලා පෞද්ගලික ජනාධිපතිවරණයේ සහ මැතිවරණයේදී NPP එකටත් පොඩ්ඩක් කඩේ ගිහිල්ලා ඉතුරු හරිය නිශ්ශබ්ද වෙලා හිටපු මිනිස්සු අද ඉන්න සුසුකම් ලබලා. එහෙම නෙමෙයි. එතකොට එතනදී සමගි ජන බලවේගයේ ආරම්භයේ ඉඳන් වැඩ කරපු දරදියද්ද පෞද්ගලික ජනාධිපතිවරණයේදී මහා මැතිවරණයේදී වැඩ කරපු පුජ්‍යලෝ ආද කනස්සල්ලෙන් පැත්තකට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයන් තමයි මේ දේශපාලන ඩීල් වල තියෙන්නේ. අන්න ඒ වගේ හොර රහසී ගත වැඩපිළිවෙලල් තියෙන නිසා තමයි මේ සජබෙටත් කෙලවිලා තියෙන්නේ. සජබෙත් ඉදිරියේදී අපි දන්නවා යම්කිසි විශාල අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මෙන්න මේ දේශපාලන හොර ගැහිලි නිසා තමයි සහෝදරවරුනි තමන්ගේ පුජ්‍යලික අවශ්‍යතාවයන් දේශපාලන කුමන්ත්‍රණයන් නිසා තමයි මෙන්න මේ සජබෙවර පරාද වෙන්නේ. ගිය සැරේත් පරාද වුණේ අන්න ඒ නිසා බල්ල කෑදරකම නිසා මේ සැරේත් ඒ දේ වෙනවා කියන එක තමයි මගේ මතය තියෙන්නේ. ඉතින් මෙන්න මේවා වළක්වන්න කටයුතු පක්ෂ නායකයන් විසින් මේ කටයුතු පිළිබඳව සොයා බලලා ගන්නවා නම් තීන්දුව తీරන හරි. යම්කිසි තීන්දුවක් ගත්තේ නැත්නම් ඉදිරියේදී මේ සමගි ජන බලවේගෙත් කඩාගෙන වැටෙන එක කඩාගෙන පාක්ෂික යන එක වළක්වන්න බෑ කියන එක කියමින් ඉතුරු කටයුතු මං ඉදිරියේදී මේ පිළිබඳව පක්ෂය දැනුවත් කිරීමේ කටයුතු පවා සිද්ධ වෙනවා. එතකන් ඔබට ජය වේවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව හොඳට අස්කම් අරගෙන බලාගෙන ඉන්නවා.